අපි මේක තුලා ඉන්නේ ඉලෙක්ට්‍රිකල් YouTube channel එකත් එක්ක. මේ මගේ හාහා පුරා කියලා කරන පළවෙනි වීඩියෝ එක. අපි බලමු කොහොම වේද කියලා. ඔව් අපි කරලා බලමු එක. කොහොම හරි යන්නේ ඔඩියෝ එක නම් පොඩ්ඩක් අවුල් ඇති. මොකද මම ෆෝන් එකෙන්ම රෙකෝඩින්ග්ස් කරන්නේ තාම. මම ලංකාවේ ගොඩක් මුල සිට ඉගෙන ගන්න ඉලෙක්ට්‍රිකල් මුල සිට ඉගෙන ගන්න අයට YouTube channel අඩුයි. ඒ හින්දා මම පොඩ්ඩක් හිතුවා YouTube channel එක පටන් ගන්න. කීප දෙනෙක්ගේම අදහස තිබ්බ මට මේක කරත් හොඳයි කියලා. ඒක මම පටන් ගත්තේ. මම අද ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව ලයිට් එකක් පය කරන්න මම කොහොම මුලින් ඉඳන් කරන්නේ. ඉදිරියේදී ගොඩක් සංකීර්ණ දේවල් වෙනවා. ඒ වගේ මම මේක කරද්දී apps කිහිපයක් පාවිච්චි කරනවා. මම මේ පාවිච්චි කරන්නේ Simurila app එක. ඒක ඇත්තටම හොඳ app එකක්. හැබැයි මම මේක පාවිච්චි කරන්නම් mod app එක. මට ඒකේ free හම්බෙන app එකේ ප්‍රශ්න වගේක් හම්බුන නිසා මම ඒකේ mod එකක් download කරගත්තා Google එකේ. හරි අපි ලයිට් එකක් වය කරලා බලමු. ඉස්සර මම මේක තෝරගන්නවා නියුට්‍රල් එකයි ෆේස් එකයි. ඊට පස්සේ අපිට මේකට ඕනේ ස්විච් එකක්. අපි ස්විච් එකක් හොයාගමු. ස්විච් එකක් හම්බුන අපිට. ඒක S1 කියලා රීනේම් වෙලා තියෙනවා. ඒතර අපිට තව ලයිට් එකක් ඕනේ. අපි හැලොජන් ලයිට් එකක් ගමු. ඔච්චර තමයි ගන්න තියෙන්නේ. මම හිතන මේ S1 ස්විච් එක ගැන ස්විච් එක ඔයාලා දැකලා ඇති කියලා. මම ඒක මේ පැත්තකින් පෙන්නන්නම්. ඔය පැත්තකින් පෙන්නන්නේ මම ළඟ තියෙන දැන් 2 කියන ස්විච් එකක්. ඒකේ එකක් one way switch එකක්. අනිත් එක two way switch එක. ඔය වම් පැත්තේ තියෙන එක ඒක one way switch එකක්. එතකොට ඒකේ තියෙන අන දෙකක් තියෙන පින් දෙකක් අතරම contact point දෙකක්. ඒ contact point දෙක තමයි උතන 3 4 කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට අපි ස්විච් එකේ එක පොයින්ට් එකකට කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර නම් කියනවා common එකට දෙන්න කියලා power එක. දැන් සමහර තැන්වල තියෙනවා L1 එකට දෙන්න කියලා. අපි දීලා බලමු. ඔන්න අපි ස්විච් එකට දැනට කරන්ට් එක දුන්නා. ඊට පස්සේ ස්විච් එකෙන් අවුට් එක අපි ලයිට් එකට දෙනවා. ඒතකොට දැන් ස්විච් එක ඔන් කරපුවා ලයිට් එක වැඩ කරන්න ඕනේ. නෑ එහෙම වැඩ කරන්නේ නැහැ. දැන් මේ සර්කිට් එක පාත් එක සම්පූර්ණ නැහැනේ. ඒතකොට අපි දැන් මේ ලයිට් එකේ මේ අනිත් කෙලවර සම්පූර්ණ කරන්න ඕනේ. ඒක නියුට්‍රල් එකට දෙන්න ඕනේ අපි. ඔන්න ඔහොම. දැන් සර්කිට් එක සම්පූර්ණයි. දැන් මේ ස්විච් එක ප්‍රෙස් කරපුවහම මේක වැඩ කරන්න ඕනේ. මේ Simurila app එකේ තියෙන විශේෂත්වය තමයි මේකට අපිට මේ සර්කිට් එකක් හදලා ඉවරලා අපිට මේ මේක සිමුලේට් කරලා බලන්න පුළුවන්. මොකද මම සිමුලේට් on කරා. අපි දැන් ස්විච් එක on කරනවා. දැක්කද? ලයිට් එක on වෙනවා. දැන් off කරපුවාම ස්විච් එක off.
සරලව ඔච්චරයි ලයිට් එකක් ඔය කරන්න තියෙන්නේ. ඒ වුණාට මේකේ තව සංකීර්ණ ගොඩක් දේවල් තියෙනවා. ලයිට් එක ඔය කරන්න ගත්තාම අපිට ඒකට යූස් කරන කේබල් එක, ලයිට් එකේ වෝල්ටේජ් එක, එතකොට දැන් අපි ලයිට් එක දාන ඒරියා එකේට අවශ්‍ය ලක්ස් ප්‍රමාණය ඒව ගැන අපි ගොඩක් බලන්න ඕනේ. එතකොට අපි දාන කේබල් එක තියෙනවා. කේබල් එකත් එක්ක අපි සිලෙක්ට් කරගන්න ඕනේ බ්‍රේකර් එක. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ලයිට් පොයින්ට් එක ඔය කරනකොට අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ 1 මිලිමීටර් ස්ක්වයර් මිලිමීටර් වයර් එක. එතකොට අපිට ඒකට යූස් කරන්න පුළුවන් බ්‍රේකර් එක 6 ඇම්පියර් සිංගප්පූර් බ්‍රේකර් එකක්. ඉදිරියේදී මම මේ බ්‍රේකර්ස් ක්‍රියාකාරීත්වය සහ ඒවා ගැනත් වීඩියෝස් දානවා. ඒවත් බලන්න. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉදිරියේදී අලුත් වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මම 2-way circuit එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ